මිනාසන් කොනිචිවා. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ N5 විභාගයට අවශ්‍ය වන මින්නනෝ නිහංගෝ පොතේ පළවෙනි පාඩමේ තියෙන විවිධ පුද්ගලයන් හැඳින්වීමට භාවිතා කරන ජපන් වචන පිළිබඳව. එහෙනම් අපි වීඩියෝ එකට යමු. වතාෂි මම, වතාෂි තාචි අපි, අනතා ඔබ, කනජු ඇය, කරේ ඔහු, කසුකු පවුල, රියෝෂින් දෙමව්පියන්, ඔකාසන් අම්මා, හහ තමන්ගේ අම්මා, ඔතෝසන් තාත්තා, චිචි තමන්ගේ තාත්තා, ඔනීසන් අක්කා, අනේ තමන්ගේ අක්කා, ඔනීසන් අයියා, අනි තමන්ගේ අයියා, ඉමෝතෝ නංගි, ඔතෝතෝ මල්ලි, ඔබාචන් ආච්චි, ඔජීචන් සීයා, ඔපසන් නැන්දා, ඔජිසන් මාමා, කනයි තමන්ගේ බිරිඳ, සුමා තමන්ගේ බිරිඳ, ගොෂුජින් සැමියා, ඔත්තෝ තමන්ගේ සැමියා, දොකුෂින් තනිකඩ පුද්ගලයා, මින්න හැමෝම, ඔතොනා වැඩිහිටියා, ඔතොකෝ පිරිමියා, ඔන්න ගැහැණිය, ඔතොකොනොකෝ පිරිමි ළමයා, ඔන්නනොකෝ ගැහැණු ළමයා, කොදුමෝ ළමයා, චින් ජාතිකයා, ගයිකොචින් විදේශ ජාතිකයා, රියෝගක්සේ විදේශ ශිෂ්‍යයා, ගක්සේ ශිෂ්‍යයා, සෙන්සේ ගුරුවරයා, හිතෝ පුද්ගලයා, ජිබුන් තමන්, දයිතෝරියෝ ජනාධිපති, එන්ජිනියා ඉංජිනේරුවා, ඉෂා වෛද්‍යවරයා, හයිෂා දන්ත වෛද්‍යවරයා, ගින්කොයින් බැංකු සේවකයා, කයිෂයින් සමාගම් සේවකයා, සචෝ සමාගම් ප්‍රධානියා, ටෙන්චෝ වෙළඳ සැලක ප්‍රධානියා, කෙන්කියුෂා පර්යේෂකයා. එහෙනම් තවත් අලුත් වැදගත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්. සයොනරා.